අද සමාජයේ තුල සෑහෙන්න අපිට දකින්න ලැබෙනවා ජනප්‍රිය පුද්ගලයින්ට සමහර පුද්ගලයන් විශාල වශයෙන් අපහාස කරනවා, උපහාස කරනවා, සාප කරනවා, දරුවන්ට සාප කරනවා, දරුවන්ගේ දරුවන්ට සාප කරනවා, පවුල් වලට සාප කරනවා, පුංචි දරුවන්ට පවා ඒ අය පාරවල් වල මැරිලා ඉන්නවා දකින්න ඕනේ කියලා එහෙම සාප කරනවා. ඇයි මෙච්චර වෛරයක් එන්නේ? ඇත්ත වශයෙන්ම මේ හැම තැනම යට තිබෙන්නේ මේ මිනිස්සු ඕනවට වඩා දේශපාලනය තමා නියෝජනය කරන දේශපාලනයට ඇබ්බැහි වෙලා. ඇත්තටම ඇබ්බැහි වෙන්න නරකයි. මොකද ඕනම කෙනෙක් තුල හොඳ දේවලුත් වෙනවා, නරක දේවලුත් වෙනවා. අපි නරක දේවල් ප්‍රතික්ෂේප කරන්නත්, ඒවා විවේචනයට ලක් කරන්නත්, ඒ වගේම හොඳ දේවල් අගය කරන්නත් අපි පුළුවන් වෙන්න ඕනේ. කවුරු වුණත් කරන දේවල්. හොඳ දේ අගය කරන්න, නරක දේ ප්‍රතික්ෂේප කරන්න. පෞද්ගලික ජීවිතයට, පවුල් වලට සාප කරන ඒවා කරන්න නරකයි. ඒවා ඒ කරන දේවල් ඉස්සෙල්ලාම සිතුවිලි වශයෙන් ඔබ තුලමයි ඇති වෙන්නේ. ඔබ ඒවා හිතන්න වෛරී සහගත සිතුවිලි වල ඉන්න තරමටම ඔබේ තුල හටගන්නේ කිමිකල් සියල්ල. මම දැන් ඒවා විස්තර කරන්නේ මේ වීඩියෝ එක දික් වෙන නිසා. ඒ සියලු දේ සිද්ධ වෙන්නේ ඔබටමයි හානිය. ඒ කිමිකල්ස් නිසා ඔබමයි රෝගියෙක් වෙන්නේ. එක්තරා කාලෙක මට හම්බුණා අඩු වයසින් ලෙඩ ගණනාවකට ගොදුරු වෙච්ච කෙනෙක්. ගොඩාක් ධනවත් එක්කෙනෙක්. එයාට පරම්පරාවෙම විශාල ධනයක් තියෙනවා. හැමදේම තියෙනවා. ඕන සැප පෝෂ්‍ය පදාර්ථ ආහාර ගන්න පුළුවන්, ප්‍රතිකාර ගන්න පුළුවන් සියලු සැප පහසුකම් තියෙද්දි අවස්ථාවන් තියෙද්දි එයා ලෙඩ ගණනාවකට ගොදුරු වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම එයාගේ ජීවිතය තුළ මම දැකපු දෙයක් තමයි එයා කවදාහක්වත් එයාගේ අධ්‍යාපනයට තැනක් දීලා නැහැ. මොකද ඕන තරම් සල්ලි තියෙනවා, ඉගෙනගෙන වැඩක් නැහැ වගේ තමයි හිතලා තියෙන්නේ. පරම්පරාවෙන් විශාල ධනයක් තියෙන නිසා. එතකොට එයා කවදාක්වත් නොකරපු දේ තමයි මෛත්‍රී සහගතව ජීවත් වෙන එක. එයා හැමදාම එක්තරා නෑදෑයෙකුට වෛර කරනවා විතරක් නෙමේ දිනපතාම සාප කරලා තියෙනවා. අද එයා රෝගියෙක් බවට පත් වෙලා මට එයාව හම්බ වෙනකොට ගොඩාක් ලෙඩ වලින් ඊටාම අසාධ්‍ය තත්වයක ඉන්නේ. කාලයක් තිස්සේ ලෙඩ වලින් දුක් විඳලා. ඉතින් මං කියන්නේ මේ වෛරී සිතුවිලි වල ජීවත් වෙන්නේ නැතුව ඔබට යම් කෙනෙක්ගෙන් හානියක් තියෙනවා නම් ඒක ඔබට විසඳ ගන්න බැරි නම් මනසින්ම අතහැරලා දාන්න. ඒ මනසින් මෛත්‍රී සහගතව අතාරින්න, වෛරෙන් ජීවත් වෙන්න එපා. දේශපාලනය තුල ඔච්චර වෛර කරන්න අවශ්‍ය නැහැ. මොකද දේශපාලනය කියන්නේත් ක්‍රීඩාවක්. ලෝකයේ තියෙන අපි බලමු ජනප්‍රිය ක්‍රීඩාවක් ක්‍රිකට් ක්‍රීඩාව. අපේ රටත් වෙන රටකුත් තරගයකට සහභාගී වෙලා අපේ රට පෙරදිලා අනිත් රට දින්නොත් අපේ රටේ නියෝජනය කරපු ක්‍රිකට් ක්‍රීඩකයෝ අනිත් රටේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට වෛර කරනවද? කවදාක්වත් වෛර කරන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ඔක්කොම එකම ක්ෂේත්‍රයේ ඉන්නේ. ලොකු ආදරයක්, ලොකු පිළිගැනීමක් තියෙනවා. දේශපාලනය කියන්නේත් ඒ වගේ. ඒගොල්ලෝ ඔක්කොම එකම ක්ෂේත්‍රයේ ඉන්නේ. ඒගොල්ලෝ ඒක කරන්නේ ක්‍රීඩාවක්. සමහර කාලවල ලෝක දේශපාලනය තුල අපි දකිනවා ඊටාම දරුණු විදිහට හොඳින් හෝ නරකින් ක්‍රීඩාව ජයග්‍රහණය කරනවා. සමහර අවස්ථාවල මිනිස්සුන්ව සංවේදී කරලා විශාල පොරොන්දු ගණනාවක් දීලා ජයග්‍රහණය කරනවා. සමහර කාලවල මිනිස්සුන්ව බය කරලා මිනිසුන්ට වෙන විකල්පයක් නැහැ, මේක එකම විකල්පය කියලා භීතියක් ඇති කරලා ජයග්‍රහණය කරනවා. සමහර කාලවල මිනිසුන්ට අනන්ත අප්‍රමාණ බොරු කියලා මේ මිනිසුන්ව අන්දවලා, ගොනාට අන්දවලා ජයග්‍රහණය කරනවා. මේක ලෝක දේශපාලනය තුලම තියෙන දෙයක්. ඒගොල්ලෝ ඒක ඊටාම හොඳට ක්‍රීඩා කරන කෙනා තමයි කවදා හරි ජයග්‍රහණය කරන්නේ. ඉතින් ඒ අය තුල හොඳකුත් රටක පාලනයක් නම් හොඳකුත් සිද්ධ වෙනවා. නරකත් සිද්ධ වෙනවා. ඉතින් නරක ප්‍රතික්ෂේප කරලා ගමන් හොඳ දේවල් ටික අගය කරන ඒවා තමයි සාමාන්‍ය ජනතාව හැටියට අපි කරන්න ඕනේ. එහෙම නැතුව බණින එක, උපහාසයට, අපහාසයට, ඒගොල්ලෝගේ පෞද්ගලික ජීවිත ලක් කරන එක, ඒ අයට සාප කරන ඒවා ඇත්තටම කළ යුතු දේවල් නෙමෙයි. ඒවා ඒ අයගේ දරුවෝ වගේ ඉන්න අයට සමහර විට දරා ගන්න බැරි වෙන්න පුළුවන්. අනිත් එක මේවා වැරදි පණිවිඩයක් සමාජගත වෙනවා. මෙහෙම තමයි ප්‍රතිචාර දක්වන්න ඕනේ කියලා. අපේ තරුණ පරම්පරාවට වැරදි පණිවිඩයක් යන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා මේවා මේ සමාජ මාධ්‍යවල මීට වඩා විනයක් වර්ධනය වෙනවා නම් ගොඩාක් හොඳයි කියලා. ස්තුතියි.